alright හේෂාන් අහලා තියෙනවා S2 Proද එහෙම නැත්නම් DJI 5 Proද කියලා. අතරම හොඳ question එකක්. නමුත් මේකට උත්තර දෙන්න කලින් චූටි දෙයක් මතක් කරලා ඉන්න ඕනේ. අපි මේ වෙද්දි ස්ට්‍රේට් මේ channel එක පටන් ගත්තට පස්සේ දවස් 20ක් විතර 20කට වැඩිය මම හිතන්නේ වීඩියෝ දාලා තියෙනවා. ඊයේ තමයි මුලින්ම අපිට වීඩියෝ එකක් දාන්න බැරි වුණේ. ඇත්තටම මේ channel එක පටන් ගන්න හේතුව මගේ අපේ මේ වැඩ කරන අලුතෙන් ආපු අපේ ඉන්ටර්න් මල්ලි මේ කැමරාව පිටිපස්සේ ඉන්නේ. අපි බැලුවා එයාට ඕවරෝල් මේ content creation process එක ගැනම අවබෝධයක් ගන්න මොකද්ද හොඳම විදිය. දෙයක් ගැන අවබෝධයක් ගන්න හොඳම විදිය තමයි ඒ වැඩේ කරන එක. end to end කරන එක. ඒ නිසා මේ වගේ වැඩක් කරද්දී ඔයා කොහොමද වීඩියෝ එකක් ෂූට් කරන්නේ, එඩිට් කරන්නේ, එතනින් එහාට ගිහිල්ලා මේක ඩිස්ට්‍රිබියුට් කරන්නේ කොහොමද කියන තැන වෙනකන් ඒ සම්පූර්ණ process එකම අහු වෙන නිසා අපි හිතුවා මේක මේ ෆන් එකට ඇත්තටම පටන් ගත්තේ. මීට කලින් මම content හදලා තියෙනවා. මේ channel එකේ අපේ කිසිම වෙලාවක අරමුණේ උනේ නැහැ views ගොඩාක් ගන්න එක. මේකේ අපි question and answers කියන මේ මොඩල් එක පටන් ගත්තේ මේක ලේසියෙන් කරන්න පුළුවන් නිසා. දැන් කැමරා සම්බන්ධයෙන් knowledge එකක් මට සෑහෙන knowledge එකක් තියෙනවා. කැමරා models මේවා තියෙන මම මේ ඒ subject එකට passionate නිසා. ඒ වගේම මම consult කරනවා එළියේ ඉන්න companies වලට අලුතෙන් studios වගේ පටන් ගන්න අයට equipment අරගෙන කොහොමද ඒගොල්ලන්ගේ තියෙන අවශ්‍යතාවය අනුව ඒගොල්ලන්ගේ තියෙන අතේ තියෙන බජට් එකට මේ වැඩේ කරන්න කියලා. ඉතින් මම මේක day to day මම කොහොමත් කරන වැඩක්. ඒ හින්දා ඒක අමතර දෙයක් නෙමෙයි මට ලොකුවට කාලයක් වියදම් කරන්න නැහැ. ඔයගොල්ලෝ අහන ප්‍රශ්නට straight out of my head තව පොඩි ඕනනම් මම දන්න හිතයක් තියෙනවා නම් චූටි රිසර්ච් එකක් කරලා මට ඔයාලට මගේ ඔපිනියන් එක කියන්න පුළුවන්. නමුත් මම දැක්කා මම බලාපොරොත්තු නැති විදිහට ඔයාලගේ මේ ලොකු ෆීඩ්බැක් එකක් තියෙනවා. දැන් දවසට එනවා කමෙන්ට්ස් ඔයාලා එක එක ක්වෙස්චන්ස් අහලා 10ක් 15ක්. නමුත් අපිට කරන්න පුළුවන් එක වීඩියෝ එකයි. ඉතින් මේවට ආන්සර් කරගන්න විදිහක් නැහැ. ඉතින් අපි අද ඉඳන් කල්පනා කළා මේ channel එකේ තියෙන level එක චුට්ටක් උඩට ගේනවා කියලා. ඒ වගේම ඔයා කවුරු හරි ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් ඔයා ලොකු ගාණක් වියදම් කරන්න හිතාගෙන ඉන්නවා නම් ස්ටුඩියෝ එකක් වගේ දාන්න. ඒ වගේ කට්ටියට කන්සල්ට් කරලා ඒකට අවශ්‍ය උපදෙස් ගන්න පුළුවන් විදිහේ මොඩල් එකක් මොකක් හරි හදන්නත් හිතාගෙන ඉන්නවා. ඒ වගේම ඉන්ටරෙස්ටිං දේවල් කීපයක් අපි කලින් ඉඳන් කරන්න හිතාගෙන හිටපු දේවල් කීපයක් මේ channel එක කරා ඔයාලටත් අප්ඩේට්ස් ටිකක් දීලම ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අද අපි මාරුලා තියෙන්නේ ෆෝන් එකෙන්. වෙනදට මගේ මේ ෆෝන් එකෙන් ෂූට් කළේ. ෆෝන් එකෙන් කැමරා එකට. ඉතින් අපි ප්‍රොඩක්ෂන් ක්වොලිටි එක අපිට අවශ්‍ය හැමදේම තියෙනවා. මම හිතන්නේ ලංකාවේ තියෙන හොඳම කම්පැරටිව්ම ප්‍රොඩක්ෂන් එකක් කරන්න අවශ්‍ය හැමදේම අපි ළඟ තියෙනවා. නමුත් වෙලාවක් තමයි නැත්තේ. ඉතින් මම ෆිගර් අවුට් කරගන්න ඕනේ මොකක් හරි මොඩල් එකක් ඔයාලට මේ උදව්ව කරන ගමන් මේක මගේ කාලයට අනිත් පැත්තට මේක මගේ දැන් කරන වැඩවලට බාධාවක් නොවි ඒක ෆයිනෑන්ෂල් ඇස්පෙක්ට් එකට ප්‍රශ්නයක් නොවි මේක ඉස්සරහට යන්න පුළුවන් විදිහක් හොයාගන්න ඕනේ. මොකද හේතුව මම විශ්වාස කරන දෙයක් තමයි මම මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගන්න යද්දී මගේ අතේ තියෙන ගාණක් මම කරන්න යනවා වැඩක්. දැන් ඔය දෙකනේ අපි බඩුවක් ගන්න යද්දී අවශ්‍ය කරන මේ මූලික වේරියබල්ස් දෙක ඔය දෙකනේ තියෙන්නේ. ඕකට ඔපීනියන් එකක් ගන්න පුළුවන් තැනක් ලංකාවේ නැහැ. ජෙනුයින් ඔපීනියන් එකක් ගන්න පුළුවන් තැනක්. ලංකාවේ පිටරටක ගත්තොත් ඔයාට YouTube එකට ගිහිල්ලා ඉවර වෙලා ඒ අදාළ ප්‍රොඩක්ට් එකේ රිවිව්ස් බලන්න පුළුවන්. ලංකාවේ ඉන්න කෙනෙක්ට ඔයාට ඉංග්‍රීසි වලින් ඔයා රිවිව්ස්, ඒ කියන්නේ ඉංග්‍රීසි කන්ටෙන්ට් ඔයා පාවිච්චි කරන්නේ නැත්තම් ඉංග්‍රීසි කන්ටෙන්ට් ඔයාට යූස් කරන්න බැරි නම් ඔයා සිංහලෙන් නම් ඔයාගේ ඔක්කොම මේ කන්සියුම් කරන්නේ කන්ටෙන්ට් ඔයා බලන ඒවා ඔයාට ජෙනුයින් ඔපීනියන් එකක් ගන්න තැනක් නැහැ. ඒකට තියෙනවා හේතුවක්. හේතුව තමයි වෙන රටවල් වල US වගේ එහෙමත් නැත්නම් වෙස්ටර්න් කන්ට්‍රීස් වල මේවා ස්ට්‍රික්ට් රූල්ස් තියෙනවා මේවට. ඔයාට බෑ ඔයාගේ ඔඩියන්ස් එකත් එක්ක එහෙම නැත්නම් ඔයා හිතන්න ඔයා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් ඔයාලගේ ෆලෝයින් එකක් ඉන්න කෙනෙක් කියලා. ඔයාගේ ඔඩියන්ස් එක දැනගන්න ඕනේ ඔයා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් එන්ඩෝස් කරද්දී. ඒ කියන්නේ ඒකට ඔයාට කවුරු හරි ගෙවනවා නම් if you are getting paid you have to disclose it. එළියට ගිහිල්ලා කියන්න ඕනේ right මේක sponsored ad එකක් කියලා. ලංකාවේ අපි ඒක දකින්නේ නැහැ. ලංකාවේ රිවිව්ස් කියලා ඔය තියෙන ඔක්කොම ප්‍රොඩක්ට් එන්ඩෝස්මන්ට්ස්. ඔය බලන්න තියෙන රිවිව්ස් කියලා තියෙන එකකවත් ඒ ප්‍රොඩක්ට් නරකයි කියලා කියනවාද කියලා? ඔක්කොම හොඳයි. දැන් බයින් ඩිසිෂන් එකක් කොහොමද ගන්න?
එළියට ගිහිල්ලා ඔයාගේ අතේ තියෙන රුපියල් ලක්ෂ 3යි නම් ඔයා කරන්න යන්නේ මේක නම් කොහොමද ඔයා සිලෙක්ෂන් එකක් කරන්නේ? ඔයාට ගිහිල්ලා ඉවරලා කැමරා ස්ටෝර් එකෙන් අහන්න බෑනේ. ඒක නිකන් අර හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. කියන්නේ එහෙම වැඩ කරන්න බෑ. එතකොට ඔයාට තර්ඩ් පාර්ටි එකක් ඉන්න ඕනේ කවුරු හරි විශ්වාසවන්ත right මේ ඉන්ෆර්මේෂන් ගන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට කැමරා විකුණන ආයතනත් එක්ක ඇෆිලියේෂන් එකකුත් නැහැ. එහෙමත් නැත්නම් ඒ බ්‍රෑන්ඩ්ස් එක්ක ඇෆිලියේෂන් එකකුත් නැහැ. එහෙම ඇෆිලියේෂන් එකක් තිබුණොත් right ඒක එයා ඩිස්ක්ලෝස් කරන්න ඕනේ. දැන් ලංකාවේ වෙලා තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඇමරිකාව වගේ රටක ගත්තොත් මේ content create කරන creatorsලට ඒගොල්ලන්ට support කරගන්න පුළුවන්. මොකද මේ අර AdSense revenue එක හරි YouTube එකේ වගේ තියෙන නිසා. එතකොට ඒගොල්ලන්ට ගිහිල්ලා brand එකකට හරි කඩේකට හරි විකිනෙන්න ඕනේ නැහැ. එයාලගේ opinion එක විකුණන්න ඕනේ නැහැ. right ඔයා මට මෙච්චර ඔයා මෙච්චරක් දෙනවද මම කියන්නම් මේක හොඳයි කියලා. එහෙම කියලා කරන්න ඕනේ නැහැ. එයාලට ආදායම් මාර්ගයක් හදාගන්න පුළුවන් සැලකිය යුතු මට්ටමේ එයාගේ වැය කරන කාර්යයට. දැන් ඔයා මාසෙකට අපි හිතමු ලංකාවේ සාමාන්‍යයෙන් බැලන්ස් ලයිෆ් එකක් ගත කරන්න මාසෙකට අපි උදාහරණයක් විදිහට ඩොලර් 1000ක් ඔයා හොයනවා කියලා කියමුකෝ අපි. නැත්නම් රුපියල් ලක්ෂ 3ක්. දැන් ඔය ලක්ෂ 3 ඔයා content create කරනවා නම් ඔය ලක්ෂ 3 ඔයාගෙන බේසික් ඔයාගෙන මූලික පඩිය රීප්ලේස් කරන්න. හරි? ඔයා content create කරනවා නම් ඔයාගේ job එක අතහැරලා මේක full time කරන්න උනොත් ඔයාගේ family එකට ඔයා කන්න බොන්න දෙන්න දැන් ඒක හොයන්නේ. දැන් ඒක හොයාගන්න genuine විදිහට ඔයාගේ opinion එක, ඒ කියන්නේ honest review එකක් දීලා ඒ ලක්ෂ 3 එහෙමත් නැත්නම් ඒ ඔයාගේ මාසයකට ඔයාට වියදම් කරන්න අවශ්‍ය ගාණ, ඔයාගේ ජොබ් එකකින් හොයන ගාණ ඔයාට honest වෙලා හොයන්න ක්‍රමවේදයක් නෑ ලංකාවේ. ඔය හින්දා තමයි ලංකාවේ reviews කියලා જાතියක් නැත්තේ. ලංකාවේ තියෙන්නේ product endorsements. එහෙම නැත්නම් product unboxings, first impressions. ඔය තමයි තියෙන්නේ. reviews නෑ. review එක කියන එකේ වචනේ පරිසමාප්ත අර්ථය තමයි ඔයා ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා සර්විස් එකක් පාවිච්චි කරලා ඒ ගැන ඔයාගේ තියෙන ජෙනුයින් එක්ස්පීරියන්ස් එක. ඔයාට ඇත්තටම කොහොමද මේ ප්‍රොඩක්ට් එක දැනුනේ? ඒ ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක මත ඔයාගේ තියෙන අවබෝධය මත ඔයා තව එක්කෙනෙක්ට මේක රෙකමන්ඩ් කරනවද නැද්ද? ඕක තමයි රිවිව් එක. එතකොට ඔයාට ප්‍රොඩක්ට් එකේ එක්ස්පීරියන්ස් එකට අමතරව ඒ ප්‍රොඩක්ට් එක ගැන ඉන්ඩස්ට්‍රි එක ගැන ඒ ශාස්ත්‍රය ගැන හොඳ නොලෙජ් එකක් තියෙනවා නම් ඔයාගේ ඔපීනියන් එක වැලිඩ්. ඔයාගේ ඔපීනියන් එක මත පදනම් වෙලා වෙන මිනිස්සුන්ට බයි ඩිසිෂන්ස් ගන්න පුළුවන්. කොහොමයි රිවිව් ඉන්ඩස්ට්‍රි එක වැඩ කරන්නේ. අවාසනාවට ලංකාවේ අද එහෙම නැහැ. ඒ නිසා අපි කල්පනා කරන විදිහක් මේක සෝල්ව් කරන්න. නැත්තම් content මම හදන්න පටන් අරන් ගොඩාක් කල් දැන්. නමුත් මේක මට content එක day job එකක් විදිහට මේක consistently කරගෙන යන්න හැමතිස්සෙම බැරි වෙන්න තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි හැමෝටම තියෙනවා එදිනෙදා කරන්න ඕනේ job එකක්. right? එතකොට ඒ job එක තමයි අංක 1. එතකොට අනිත් දේවල් වල තියෙන demand එකත් එක්ක content වලටදී ඒ පැත්තට හැරෙන්න නම් එහෙම හැරෙන්න ඒ ආදායම ඔයාගේ main job එකෙන් හම්බ වෙන ආදායම එහෙනම් content පැත්තෙන් replace කරගන්න ඕනේ. එහෙම content පැත්තෙන් replace කරගන්න ඔයාට basically especially if you are a small creator ඔයා පොඩියට පටන් අරන් ඉන්න කෙනෙක් නම් ඔයාට brand එකකට විකිනෙන්න වෙනවා. ඒක තමයි ලංකාවේ තියෙන influencer market එක, අර market එක, මේ market එක ඔක්කොම ඔය social media through ඔයාලට opinion අරන් එන market එක කොහොම තමයි හැසිරෙන්නේ. ඒ හින්දා අපි බලමු මේක solve කරන්න කොහොමද කියලා. අපි ඒකට ස්ටෙප් කීපයක් අරගෙන ඉස්සරහට වැඩේ කරගෙන යමු. ඉතින් ප්‍රශ්නෙට මම හිතන්නේ උත්තරයක් දෙන්න. ඉතින් production quality එක අපි චුට්ට අප් කරනවා. ප්‍රශ්නේ අහලා තියෙන්නේ S2 Proද එහෙමත් නැත්නම් DJI Action 5 Proද කියලා. S2 Pro කියලා කියන්නේ Insta360 එකේ කැමරා එක. ඇත්තටම ඔයා ඔකට දැන් හරියට මහන්න ඕනේ ප්‍රශ්නේ S2 Pro එක ඊයේ පෙරේද රිලීස් වුණේ. හොඳ කැමරා එකක්. ඒගොල්ලන්ගේ තියෙන ලොකුම ඇඩිෂන් එක තමයි මේ පාර 10 bit log ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ Insta360 වල තිබුණ ලොකුම ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ගේ 10 bit log මේ වෙනකන් දීලා තිබුණේ නැහැ. 10 bit කියලා කියන්නේ ඔයාලට color space එකේ professionals හදනවා. color grade කරගන්න අවශ්‍ය color information ගොඩාක් තියෙනවා. සාමාන්‍ය 8 bit footage එකට වැඩිය. එතකොට අර color grade කරද්දී නිකන් banding වෙලා වගේ ඇවිල්ලා එහෙම අර footage එක charter වෙන්නේ නැහැ. සරල භාෂාවෙන් කියනවා. 10 bit එකේ උදාහරණයක් විදිහට ඔයාලා numbers compare කරනවා නම් 8 bit එකේ තියෙන්නේ 16.7 million colors. නමුත් 10 bit එකේ තියෙනවා 1 billion colors. right? ඒකයි තියෙන වෙනස.
දැන් 12 bit එකේ මට මතක විදිහට ඒ වගේම exponentially වැඩි වෙනවා 84 billion colors හරි ඔය වගේ ගණනක් තියෙනවා 12 bit එකේ 12 bit ගොඩක් වෙලාවට එන්නේ raw videos එතකොට S2 Pro එක ආව හරි හොඳ product එකක් recommend කරන්න පුළුවන් product එකක් නමුත් මම කියන්නේ Action 5 Pro එකට ඔයාලට compare කරන්න බෑ Action 6 එක එනවා 18 වෙනිදාට 18 වෙනිදාට release වෙන්න තියෙන්නේ Action 6 Pro එකයි S2 Pro එකයි අතරින් එකක් ඔයාමට select කරන්න කියලා කිව්වොත් මම personally නිසක වශයෙන්ම select කරන්නේ Action 6 Pro එක. Pro එක හෝ Action 6 එක. අපි දන්නේ variant කීපයක් සමහරට release වෙයි. ඒකට ලොකුම හේතුව තමයි ලෝකේ පළවෙනි වතාවට action camera එකකට DJI වලින් මේ පාර දෙනවා 1 inch sensor එකක්. 1 inch sensor එකක් කියලා කියන්නේ මොකක්ද කියලා වඩා අදහසක් නැත්නම් Action 5 Pro එකේ එහෙම නැත්නම් Insta360 S2 Pro එකේ තියෙන sensor එක වගේ දෙගුණයක් විතර ලොකුයි මේ 1 inch sensor එක. 1 inch කියලා කියන්නේ අඟලක් ලොකුයි කියන එක නෙමෙයි, වර්ග අඟලක් ලොකුයි කියන එක නෙමෙයි. ඊට වැඩිය පොඩි 1 inch sensor එක. ඒකේ පොඩි තියෙනවා පොඩ්ඩක් පොඩි weird explanation එකක් තියෙන එකට. නමුත් සෑහෙන ලොකුයි. ඒ කියන්නේ low light performance වැඩි. පොඩ්ඩක් වම් වුණට මේක ලං කරගෙන vlogging type එකට එහෙම කතා කරනවා නම් shallow depth of field වැඩි. Pocket 3 එක Osmo Pocket 3 එක use කරලා තියෙන කෙනෙක් දන්නවා නම් දන්නවා 1 inch sensor එකේ තියෙන ආතල් එක. හරි? කලර්ස් ලස්සනයි මම හිතන්නේ ගොඩක් වෙලාවට DJI ලා ඒ එකම sensor එක තමයි ගොඩක් තැන්වල use කරන්නේ. ඒ sensor එකම බොහෝ දුරට මේගොල්ලෝ use කරයි මෙතනත්. එහෙම නැත්නම් අලුතෙන් ආපු Mini 5 Pro එකේ ඒගොල්ලන්ගේ drone එකේ තියෙන sensor එකත් 1 inch sensor එකක්. සමහරවිට ඒ sensor එක use කරයි. right? ඔය sensors දෙකෙන් එකක් ඒගොල්ලෝ use කරයි අලුතෙන් එන Action 6 Pro එකට. ඒ වගේම Action 6 Pro එකේ තියෙන අනිත් ලොකුම advantage එක තමයි ඒගොල්ලන්ගේ මේ පාර introduce කරලා තියෙනවා variable aperture එකක්. aperture එක දන්නවා අපි හැමෝම camera field එකේ professionalsලා. එතකොට action cameras වලට හැමතිස්සෙම ආවේ fixed aperture එකක්. right? අපේ mobile phones වල ගොඩක් තියෙනවා වගේ. ඔයාලට මතක නම් 2016 හෝ 17 Samsung S9 එක පළවෙනි වතාවට release වෙද්දී ඒගොල්ලෝ variable aperture එකක් එව්වා. පස්සේ ඒක ටික ටික අයින් වෙලා ගියා. S10 එකෙන් පස්සේ මම හිතන්නේ ඒක අයින් වුණා. right? ඒගොල්ලන්ගේ ආව variable aperture එකක්. ඒ කියන්නේ aperture numbers දෙකක් 1.9 2.2 2.8 වගේ හරි ඔය වගේ දෙකක් ආවා. ඒ වගේ මේ පාර Action 6 එකෙත් ඒ variable aperture එක තියෙනවා. මම හිතන්නේ අතිශය වැදගත් විශේෂයෙන්ම ආට ලොකු field of view එකක් focus කරගන්න ඕන නම් ලොකු wide shot එකක් ගන්නවා නම් එතනින් එහාට ගියාම motion blur එක action sequence shoot කරද්දි සමහරට ND filter එකක් නැතුව ඔයාලට F4 වලට මේක cut off කරාම F2 F4 මම හිතන්නේ variable දෙක තියෙන එකේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් ගන්න පුළුවන් වෙයි ඔයාලට ලයිට් කන්ට්‍රෝල් කරන්න. ඒ නිසා අපි බලමු කැමරාස් දෙකම ආවට පස්සේ මොන වගේද රිවිව්ස් එළියේ තියෙන්නේ කියලා. ඉතින් ඔය කැමරාස් දෙකෙන් එකක් ඔයා සිලෙක්ට් කරන්න කියලා කිව්වොත් මම කියන්නේ නොවැම්බර් 18 වෙනකන් ඉන්න. නොවැම්බර් 18 නෙමෙයි නොවැම්බර් 25 විතර වෙනකන් ඉන්න. 18 රිලීස් වෙද්දි මම හිතන්නේ 24 25 වෙද්දි කැමරා LK කිනුයි එළියේ තියෙන අනිත් තියෙන කම්පැනිස් කීපෙන් Fine Vision ඒගොල්ලෝ announce කරයි price එක මොන වගේද වෙන්නේ කියලා. ඊට පස්සේ තීරණය කරන්න Insta360 S2 Pro එකට යනවද Action 6 Pro එක හරි Action 6 එක හරි එන මොඩල් එකට යනවද කියන එක මම personally හිතන්නේ ඔය හැම එකටම වැඩිය Action 6 එකේ ලොකු advantages ටිකක් තියෙයි විශේෂයෙන්ම 8K shoot කරන්නත් පුළුවන් මේ පාර right super excited ඉතින් අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා channel එකේ quality එක අපි ඊළඟ level එකට අරගෙන යනවා මෙතන ඉඳගෙන චුට්ට අපි මේක සස්ටේනබල් විදිහට ඔයාලට මේ content අරගෙන එන්නත් සමහර කට්ටිය ඔයාලගේ සෑහෙන ඒ කියන්නේ niche topics ගැන අහලා තියෙනවා. මම දන්නවා ඒගොල්ලන්ට තමයි මේ content එකෙන් ලොකුම value එක මට deliver කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ අහලා තියෙන සමහර niche topics ගැන ඉන්න crowd එක හරීම ඒ කියන්නේ අපේ photography videography මේ audience එකේ ඉන්න ලොකු කට්ටියකට ඒක වැදගත් නැහැ. ඉතින් ඒ වගේ තියෙන ප්‍රශ්න අපිට අතාරින්න වෙනවා. එක දවසකට එකක් කරන්න පුළුවන්කම විතරක් තියෙන නිසා. අපි බලමු මේක ස්කේල් කරන්න පුළුවන් කොහොමද ඔයාලගේ ප්‍රශ්නවලට කන්සල්ටේෂන් එකක් දෙන්න පුළුවන් ක්‍රමවේදයක් අපිට හොයාගන්න පුළුවන්ද මගේ තියෙන ටයිම් එකත් එක්ක ඇඩ්ජස්ට් වෙලා ඒ ගැන ඉස්සර අරගෙන එන්නම්. තාම අපි ඒකට මොඩල් එකක් මොකක්ද කරන්න පුළුවන් කියලා හිතන ගමන් ඉන්නේ. ඉතින් ඉස්සරහට behind the scenes අපි කරන වැඩවල හොඳ content ටිකක් අරන් එන්න. ජය වේවා.